කොහොමද යාළුවනේ? අද මම පොඩි කතාවක් ඔයගලන්ට මට හිතෙන දේ කියන්නේ. මේ කොහෙන්ද පටන් ගන්න? ට්‍රැක් එක බලලා කියලා හිතයි දන්නේ නැහැ මිනිස්සු. හැබැයි ඉතින් මේ ට්‍රැක් එකේ මම ගොඩක් හිටියා. කරදරයක් නැහැ. දැන් අවුරුදු 5ක් හිටත් වැඩි. මේ පටන් ගන්නකො. ඔයගොල්ලෝ මොකද්ද මේ මම කියලා හිතන්නේ? මම කියන එක දැන් හැදෙන්නේ ඉන්පුට්ස් ටිකකින්නේ. ඇහයි කනයි නහයයි දිවයි ඇඟයි. ඔය ටික නැත්තම් ඔයාලට මමක් සෙට් වෙන්නේ නැහැ නේ. ඔය ටික ඔක්කොම හරි එකක් හරි නැත්තම් ඔය ටික අපි දන්න විදිහට දැන් මේක හිතන්නකෝ. ඇහැ ටිකක් කම්ප්ලෙක්ස් ඉඳලා ඇහෙන් කියන්නම්. මේ ඇහැ මේ ඇත්තටම විද්‍යාවෙන් තේරුම් අරන් තියෙන මැක්සිමම් ලෙවල් එක හැටියට බැලුවොත් ඇහැට මුලින්ම ඉරේලිය පොළොවට වැටෙනවා. මොකක් හරි ලයිට් සෝස් එකක් වැටෙනවා. ඒකෙන් රිෆ්ලෙක්ට් වෙන මේ එළිය මම මේක සරලව කියන්නේ. එළිය ඇවිල්ලා ඇහි වදින්න ඕනේ. ඇහි වැදුනහම නියුරෝන හරහා ඒ කල එකෙන් චාර්ජ් වෙන ඉලෙක්ට්‍රික් පල්ස් එකක් මොලේට යනවා. මොලේට ගිහිල්ලා මොලෙන් ප්‍රොසෙස් වෙනවා කියලා කියන්නේ. හරි ඒක වෙනවා කියමුකෝ. හරි මොලේ ප්‍රොසෙස් උනායි කියලා ඔයා කවුද? ඔයාට ඒ කියන්නේ මොලේ ප්‍රොසෙස් වෙනවා මොනවා හරි ඔයා හිතන්නකෝ දැන් ඩිවයිස් එකක් මොනවා හරි ප්‍රොසෙස් වෙනවා. ඒක මේ ප්‍රොසෙස් වෙන ඩිවයිස් එක දන්නේ නැහැනේ. ඒක දන්නවා කියලා දෙයක් නැහැනේ. ඩිවයිස් එකේ වැඩ කරනවා ඒක. ඔය හිතන්නකෝ වීල් විදියට හරි කැරකෙනවා කියලා. ඒ කැරකෙනවා විතරයි ඇතුලේ. එතකොට ඔයාට පේනවා කියන එක මොකද්ද එතනද තියෙන්නේ? ඔන්න ඔය ප්‍රශ්නෙත් එක්ක මම කියන එක එන අවුට් වෙන ප්‍රශ්නයක් වෙනව නේද? ඇහැ විතරක් නෙමෙයි ඇහැ කනට එන ටිකත් ඒ ටිකමයි වෙන්නේ. නහයට දැනෙන සුවඳටත් ඒ ටික වෙන්නේ. දිවත් ඒ ටික. හමටත් ඒ ටික. ඕක හිතන් යද්දී මට මෙහෙමත් හිතුණා. ඔයා හිතන්නකෝ ඕක මේ මොලේ ප්‍රොසෙස් වෙන එක මොකක් හරි විදියකට ට්‍රාන්ස්මිට් වෙනවා කියලා. ට්‍රාන්ස්මිට් වෙනවා නම් ඒ ට්‍රාන්ස්මිට් වෙන දේෙන් ඒ කියන්නේ දැන් ඇන්ටනාව වෙන්නෙත් ඒකනේ. ඇන්ටනාවකට අපි කරන්නේ දැන් ට්‍රාන්ස්මීටර් එක රේඩියෝ එකක් මොකක් හරි රේඩියෝ channel එකක් කියන්නකො. රේඩියෝ channel එකේ අන්තිමට කරන්නේ අර ඇන්ටනාවට ඉලෙක්ට්‍රික් පල්ස් ටිකක් යවන එක. හැබැයි ඒක කවර් කරන්න පුළුවන් රේන්ජ් එකේ කොනට යනකම්ම ඇහැට මුකුත් පේන්නේ නැතුව ඔයාලගේ ගෙදර තියෙන රේඩියෝ එක ඒ රේන්ජ් එක ඇතුලේ තියෙනවා නම් ඒකට ට්‍රාන්ස්මිට් වෙනවා. එහෙම හිතද්දි හිත කියන එක මේක ASCII නෑ කියලා හිතන්නත් පුළුවන්. නේ? හරි. තව එකක් යනවා එතනින් ඉස්සරහට. එතකොට ඔයා ඉන්නේ ඔයාගේ ඇඟේද වෙන තැනකද? පිස්සෙක් කියන්නේවා. ඉතින් ඔක පොඩ්ඩක් සයන්ටිෆිකලි හිතන්නකෝ. එතකොට ඔයාලට දැනෙයි මොකද්ද මේ කියන්නේ කියලා. මේ හරි. එහෙම හිතන්නකෝ. ඔයා වෙන තැනක ඉන්නත් පුළුවන්.
එතකොට ඔයාට දැන් ඔයා හිතන්න ඔයාගේ ලෝකේ ඔයා මොලේ ගැන ඉගෙන ගත්තේ මොකෙන්ද? මොලේ ගැන හිතන්න ඉගෙන ගත්තෙත් ඔය පහින්නේ ඇහැ කන නාසය දිව හම ටිකෙන් නේද ලෝකය ගැන ඉගෙන ගත්තේ. එතකොට ඔයා මෙතන තියෙන අපි හිතන් ඉන්නේ දැන් මෙතන ඇඟ නිකම් මේ ට්‍රැක් අවුට් එකකින් ඔයා හිතන්නකෝ මෙතන ඇඟ හිත වෙන තැනක තියෙනවා කියලා නිකන් ඇසියුම් කරන්නකෝ. එතකොට මේ ඔයා හිතන මේ මෙතන තියෙන මේ ඇඟ කියන මේ ශරීරය කියන ඩිවයිස් එක කියලා ඔයා යූස් කරන්නේ ඔයා වෙලා ඒක ට්‍රාන්ස්මිෂන් එකක් නේ. දැන් කිව්ව විදිහට අපි ඉගෙන ගත්ත දේවල් වලම සයන්ස් එකෙන් තමයි මේක හිතුවේ මම. එතකොට ඇඟ යනවා කියලා හිතන්නකෝ. දැන් ඇඟ තියෙන වෙන තැනක මම කියන එක තියෙන වෙන තැනක කියලා. ඇඟෙන් ඔයා ඉගෙන ගත්ත දේ මම කියන එකට උගන්නපු තියේ මමටම ඉගෙන ගන්න පුළුවන් නේද? එතනම ඉඳන් ඇඟ ඕනේ නැහැ. ඔයා අතහැරලා දාන්න. එතකොට එතන මොලේ කියන එකක් හැදෙන්න සිග්නල් එකක් එතෙන්ට එනවනම් එතන හැදෙනවනම් හරිද? ඔයාට මේ දැන් මේ සයන්ස් එක ඉගෙන ගත්තෙත් මේ ඇඟෙන්මයි. හැබැයි මේ අපි මේ දැන් මේ මෙතන ඉඳන් කතා කරලා මම මේ කතා කරන්නේ. හැබැයි අපි හිතන්නේ නැති විදිහට නම් මම කියන එක එක්ස්පීරියන්ස් කරන්නේ හිතෙන්. ඔයාට හිතට පුළුවන් හදන්න ඔයාගේ මොලේ. ඔයාගේ හිතට පුළුවන් හදන්න මේ ලෝකේ. මේ වගේ එක එක්කෙනා මේ ඉන්න තත්ත්වෙ නෙමෙයි නම් ඇත්ත. ඇත්තටම ඔයාට තහවුරු කරන්න පුළුවන්ද ඔයාට ඇහෙන, පේන, දැනෙන දේවල්මයි ඔයාට මේ මොලේට එන්නේ කියලා ඔයාට ප්‍රූව් කරන්න පුළුවන්ද? හරි බැරි වෙලා හරි මෙතන ඉඳන් යන සිග්නල් එක හැමෝගෙම මැදදී කන්වර්ට් වෙලා නම් ඇතුළට එන්නේ. අපි හිතනවා නම් මේ ලෝකේ ඇත්තක් කියලා, මේ ඇඟ ඇත්තක් කියලා. මේ පේන් ටිකම මේ නම් නෙමෙයි නම් මොලේට යන්නේ. ඔයාගේ සයන්ස් එකත් බොරු වෙනවා. ඔයාට ඇහෙන දේම නෙමෙයි නම් ඇතුළට යන්නේ. තම තමන්ට ස්වයක්ත වෙනස් දේවල් නම් ඔයා ඇත්ත කියලා හිතන් ඉන්න දේ තව කෙනෙක්ට ඇත්ත නොවෙනවා නේ. එතකොට මම කියන එක මමමද? ඕකට තියෙන උත්තරේ තියෙන බුද්ධ ආගම විතරයි. තව දෙයක් එච්චර යවන්නේ නැහැ. කමන්නේ පොඩ්ඩක් ඔළුවට පොඩි බරක් දීලා බලන්න. කාට හරි උත්තරයක් තියෙනවා නම් අපිටත් දාන්න. මුළු විද්‍යාවම ඩවුට් වෙන තීන්නක් ඕක තියෙනවා.